නීතිපතිවරයා. නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව හඳුන්වන්නේ ගරු පදය ඉස්සරහට දාලා. ගරු නීතිපති ලෙසට. ඒ ඔහු නොමිලේ සේවය කරන නිසා නොවේ. මෙම දෙපාර්තමේන්තුව පදවිය නිර්මාණය කළ බ්‍රිතාන්‍යෝ විශ්වාස කළා නීතිපති හා නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව නීතිය මත පාලනයක් රටේ පවත්වාගෙන යාමේ වගකීම දරාවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. මේ ශ්‍රී ලංකාවේ දැන් නීතිපති දෙපාර්තමේන්තුව රාජපක්ෂගේ පාලනයේ පවතින්නක්. ඒ නිසාම පවත්වාගෙන ගිය ව්‍යාජ ස්වාධීනත්වයත් අහෝසි වුණා. එය සැනසීමක්. අපේ රටේ නීතිපති තමයි නඩු පවරන්නා ලෙසටත් කටයුතු කරන්නේ. ඒ වගේම නඩු අයින් කරවන්නත් බලය ඔහුට තියෙනවා. මේ වන විට අපරාධ නඩු පවත්වාගෙන යන අතරතුර ඒ නඩු වලින් චූදිතයින්ව නිදහස් කරන්න, නඩුව පවත්වාගෙන යාම නවත්වන්නත් උපදෙස් දෙන්න පටන් අරන්. ජනක පුෂ්පකුමාරද සිල්වා වයස අවුරුදු 43ක් වන විවාහක දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. වෘත්තියෙන් ඔහු පෙදරේරුවෙක්. මුලින්ම ඔබ ඔහුගේ අම්මා කියන මේ කතාවට සවන් දෙන්න. මගේ පුතා ජනක පුෂ්පකුමාර. එයාගේ මරණය සිද්ධ වුණේ අගෝස්තු මාසේ 31. සිද්ධිය වුණේ පාන්දර දලදාවත්තේ පෙරහැර තිබුණා එදා. එයා පෙරහැර බලාලා ඇවිල්ලා මට කතා කරලා කිව්වා අම්මේ ඔයගොල්ලෝ පෙරහැර බලන්න යනවා නම් පෙරහැර අන්දියට ඇවිල්ලා යන්න කියලා. එතකොට වහිනවා. මං කිව්වා දැන් මට යන්න බෑ. ළමයි නුන්නේ දිනේද ඕනේ පෙරහැර බැලුවා. ඔයගොල්ලෝ බැලුවා නම් ඇති මට වැඩක් නැහැ කියලා. ඊට පස්සේ එයා කිව්වා එයා බීඩියකුත් පත්තු කරගෙන තේ එකක් බීලා එයා ඒ වත්තට ගියා. එළියට බැස්සා. එයා යන්නේ මේ වත්තට. එයා හැමදාම උදේට වැල්පෙනේර කොළ ඒ කොළ කඩාගෙන එනවා කැඳ හදන්න ඉරිදට. ඒ කොළත් කඩාගෙන එයා ගිහිල්ලා එන්න තමයි ගියේ. ඒ ගිය අතරේදී දැන් 7 වෙනකන් අපි බැලුවා. නෑ. ඒක වань අපේ ගෙදර අනිත් ළමයි ඔක්කොම කතා කරලා ගියා මේ අහවලා නැටේ තාම ආවේ. මාතුමල්ලි ආවේ නැටේ. පොඩ්ඩක් අපි හොයලා බලමුද කියලා. අනේ යන ගියලා හෙව්ව නෑ. පත්තේ නෑ. ඒ ගමනේ අපේ පුතා මොකද කරන්නේ ගිහිල්ලා පොලිසිය බැලුවා. පොලිසියටවත් ගෙනියලා පොලිසියත් නැහැ. ඒ පොලිසියට ගිහිල්ලා එනකොට තමයි පුතා කිව්වා අම්මේ කරන්ට් ඔක්කොම කපනවා අරගොල්ලෝ කරන්ට් ගලව අකුලනවා. ඒ හේමචන්ද්‍ර මහත්තයයි පුතු දෙන්නයි. ඒ වත්තේ මොකක් හරි සිද්ධිය ඇත්තේ කියලා. ඒ ගමන කඩේට ගිහිල්ලා මගේ ලේලිය ඇහුවා ඇන්ටි අපේ අයියා නැති වෙලා තිනවා. අපි පොඩ්ඩක් වත්තේ බලන්න. නෑ එපා ඕනේ අපේ වත්තේ නෑ. අනිත් වතුවල ගිහිල්ලා හොයන්න කියලා. ඒකට අපිට සැකයක් වුණා. ඒ ගමන අපේ පුතා කරන්නේ මොකද? ගේට්ටුවෙන් යන්න තියෙන එක කම්බි වැටෙන් පැන්නා. කම්බි වැටෙන් පැනලා ගිහිල්ලා බලනකොට එයාගේ බාල පුතා තුසාරයි කියන කෙනා පොල්ලත්තක් අතේ තියාගෙන ඉන්නවා අර මිනිහ වහන්න. ඒගොල්ලෝ ගේ පිටිපස්සේ ඊට පල්ලෙහා ඇල. එක්ක මේගොල්ලෝ ඇලට දාන්න හැදුවා. නැත්තම් මිනිහ ගෙනියන්න හැදුවා. එහෙම නැත්තම් අහංගන්න හැදුවා අපිට හොරා. ඒක බැරුණා අපි 7 වෙනකොටත් හොයලා ඉවරයි. ඒ ගමන පොලිසියට කෝල් එකක් දුන්නා මං ටක් ගාලා. ඊට පස්සේ ඉතින් පොලිසිය ඔක්කොම ආවා. මේව කරා ගමේ මුළු ගමම පිරුණා. ඒගොල්ලන්ට කැටි මාන්න වලින් කපන්න ආවා. මං කිව්වා කිසි දෙයක් කිසි කෙනෙක් කරන්න එපා. මේක අපි නීතියෙන් කරගමු. නීතියට බාර දෙමු. ඊට පස්සේ පින්වත් පොලිසිය වයිසි මහත්තයා කිව්වා ඒක හරි කලබල කරන්න නැත්නම් ගම මද ඔක්කොම කඩාලා කුඩු පට්ටම් කරලා ඉවරයි. ජනක පුෂ්පකුමාර ඔහු මියගියේ විදුලි සැරවැදීමෙන්. ඒ බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිය වාර්තාවෙන් තහවුරු කරනවා. විදුලි බල මණ්ඩලයද කියනවා නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීමට විදුලි මීටරයේ මුද්‍රාවද කඩා ඇති බව. මේ ගිය තැනැත්තාගේ සිරුර තිබිලා තියෙන්නේ විදුලි සැරවැදුණු තැන නම් නොවේ. එයට මදක් ඈතින් නිර්වත් සිරුර ඇදගෙන ගොස් ඇති බවටද සාධක තිබෙනවා. මට කමන්නේ ඒගොල්ලෝ නිදහස් වුණත් මට කමන්නේ මේක හරියට නීතිය කිසිම ජාතියකින් කරේ නැහැ. එක දවසක් උසාවි කැඳෙව්වේ නැහැ අපිව. අපි හැමදාම උසාවි ආවා. උසාවි කැඳෙව්වේ නැහැ. ප්‍රොඩක්ෂන් කිසි ජාතියක් පෙන්වුවේ නැහැ. වයර් එකක් පෙන්වුවේ නැහැ. පොලිසියේ තියෙන ඔක්කොම රෙකෝඩ් කරපුවා. කිසි දෙයක් බැලුවේ නැහැ. මගේ පුතා කම්බි වැටෙන් පයින්නකොට තුෂාරයි කියන කෙනා පොල්ලත්තෙන් මිනිහ වහන්න හදනවා. ඒ ගමනේ කිව්වා තුෂාර මිනිහ වහන්න එපා. අපේ අයියා නැති වෙලා තිනවා. අයියා හොයන්නයි අපි මේ ඉන්නේ. එතකොට මෙයා පොල්ලත්ත ඇත්තරලා ගෙට ගියා. ඇඳුම් මොනවත් නැහැ. ඒ ඇඳන් ගියා නිල් පාට කොටු සරමක් පමණයි. කුඩේ අරන් ගියා. වැස්ස නිසා කුඩේ අරන් ගියා. ඊට පස්සේ අපි මිනිහ හොයලා බලනකොට ඇඳුම් තියනවා එක වත්තක මේගොල්ලෝ වත්තේ තමයි මිනිහ තිබුණේ. නඩුවෙන් කිසිම දෙයක් නැහැ. නඩුව දැන් අවුරුදු 3ක් ඇහුවා. ඉදිරියට තියෙන්නේ 6 වෙනි මාසේ 12.
ඒ අහන කයිටි අපි බලලා ඉන්නවා. අපි කවදාවත් කැඳවන්නේ නැහැ. ඒගොල්ලෝ කැඳවනවා යනවා නඩුව තාම නීතිපති ළඟයි කියනවා. ඔහොම අවුරුදු 3ක් කල් ගියා. ඉතින් අපිට පොලිසියෙන් අහුවම කියන්නේ නීතිපති නඩුව තාම හදනවා. නඩුව හැදිලා නැහැ. තව අවුරුදු 3ක් 4ක් යනවා මේ නඩුව ඇහෙන්න කියලා. ඒ ඇහෙනකොට තිතාසි කරන්නම් කිව්වා සාක්ෂි වෙලටයි. විත්තියට හැම කෙනෙකුටම තිතාසි කරනකන් ඉන්නකෝ. අපි තිතාසි වෙනකන් බලන් ඉන්නවා. ඉතින් නඩුවක් නිදහස් කියලා මේ මිනිස්සු පාපොච්චාරම් ගන්නකොට තමයි අපි දන්නේ. ඒගොල්ලෝ නිදහස්කට නිදහස්. පොලිසිය චූදිතයින් ලෙසට නම් කළේ විජයශ්‍රී හේමචන්ද්‍ර, තුෂාර හේමචන්ද්‍ර, නිරංජන් හේමචන්ද්‍ර හා නිර්මලා සුදර්ශිනී යන අයයි. විජයශ්‍රී හේමචන්ද්‍ර නැමැති පුද්ගලයා දේශපාලන ක්‍රියාකාරිකයෙකු, හිටපු සාම විනිසුරු කෙනෙකු, සමද මණ්ඩල සමාජිකයෙකු මෙන්ම පානදුර ප්‍රධානතම පිරිමි පාසලක පාලකයා ලෙසටද කලක් පෙනී සිටි කෙනෙක්. මේ සියල්ල මෙලෙස තිබියදී පාලිත ප්‍රනාන්දු සොලිසිටර් ජෙනරාල්වරයා පහත සඳහන් චූදිතයින්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවත් ඔවුන් නිදහස් කළ හැකි බවත් මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතුයි යනුවෙන් ප්‍රකාශ කර චූදිතයින්ව නිදහස් කරනවා. අන්තිමේදී ඉල්ලන්නේ මට නැවත වන්දියක්වත් මොනක්වත් නෙමෙයි. මම මේ ළමයි දෙන්නෙක් හදනවා. ඒක ඉතින් කොහොම කරා හරි මං හදන්න ගත්ත දේ මං හදනවා. මට බැරිනවා හිඟා කාලා හරි මං ඒක කරනවා. මට වන්දියක් නෙමෙයි. මට මේක අසාධාරණේ හොයලා විතරක් ඕනේ. මෙහෙම රටේ අසාධාරණකම් කරනකොට තවත් ඉතින් දුප්පත් මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. සල්ලි වලට ඔක්කොම යට වෙච්ච බව අපි දන්නවා. මෙය අපරාධ විසඳන අලුත්ම ක්‍රමවේදයක්. අද එල්ලුම් ගහ ගේන්න යෝජනා කරන්නේද මේ අයයි. මොකද මේ රටේ තවමත් වැඩිපුර ඉන්නේ බණ අහන අය නිසා. මග පෙන්වන්නේ සත්‍ය වටහා දෙන්නේ උගතුන්, වෘත්තිකයින්. ජනතාව මෝඩයින් කොට බොරුවෙන්, වංචාවෙන් රට කරගෙන යන්න උදව් දෙන්නේ, උපදෙස් දෙන්නේද ඒ වෘත්තිකයින්, උගතුන්.